හරි මචං ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මාසයයි දවස් 6ක සත්තු ටිකක් මේ ඇවිල්ලා මේ වයිරස්ලා ෆ්‍රයිලා ටික පෙඩව ටිකක් මේගොල්ලන්ට හරියටම දැන් දවස් 36ක් වෙනවා. ඒ කියන්නේ මාසය දවස් 6ක් වගේ වෙනවා. පේන ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ සයිස් එක සෙන්ටිමීටරයක් සයිස් ඔක්කොම ඉන්නවා. ඔක්කොම කියන්නේ 10%ක් වගේ සෙන්ටිමීටර එකට අඩුයි සෙන්ටිමීටර 0.09ක් වගේ ඉන්නවා. අනිත් අය සේරම සෙන්ටිමීටර් 1යි සෙන්ටිමීටර් 1.2ක් වගේ හිම තමයි ඉන්නේ 0.2ක් වගේ. පේන ඔයගොල්ලන්ට මේගොල්ලෝ මේ කැමරාව නම් එච්චර ක්වොලිටි නෑ ගොඩක්. මේ මෙතන එක්කෙනා හැම සෙන්ටිමීටර් 1.2ක් වගේ තියෙනවා. මේ ඔක්කොගම ඒ සයිස් තමයි ඉන්නේ. යටින් බැලුවාම පේනවා ඔයගොල්ලන්ට කලර්. ඒගොල්ලන්ගේ හොඳ කලර් තියෙනවා. එතකොට මම දුන්නේ හිකාරි මයික්‍රෝ පැලට්ස් ඔරිජිනල් එක ගෙනහල්ලා දුන්නේ. පේන ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ සයිස් එක. මේ තින්නවා සෙට් එක. ඒගොල්ලෝ බිම තියෙන කෑම වල දැන් මේ හිකාරි දාලා තින්නේ. ඒකයි මේගොල්ලෝ උඩ වෙලා ඉන්නේ. බඩ තැඹිලි පාටයි. ඒගොල්ලෝ කාලා ඉන්නේ. දැන් උදේට බ්‍රයින් ෂීම් දුන්නා. දවල්ට දවල් 11 විතර දුන්නා. දැන් මෙව්වා මොනවාද මේ හිකාරි මයික්‍රෝ පැලට්ස්. ඊට පස්සේ ආයි හවස 3:00 විතර බ්‍රයින් ෂීම් දෙනවා. තව දවස් 5ක් වගේ යනකොට නෑ 4ක් වගේ යනකොට ඒ කියන්නේ දවස් 40 වගේ වෙනකොට මේගොල්ලොන්ට දෙනවා මම මොයිනා කල්චර් එකක් මං තියනවා මෙතන තියෙන මොයිනා කල්චර් එකක්. ඊට පස්සේ අතන තියෙන මොයිනා කල්චර් එකක්. තව එකක් පෙන්වන්න ඕනේ. ඒගොල්ලන්ගේ අනිත් මේ කියන්නේ මේ බ්‍රීඩින් එකේ අනිත් සත්තු ටික මේකේ ඉන්නවා. කොහමත් සේරම් ෆ්‍රයිල් 600ක් වගේ ඉන්නවා. මේගොල්ලන්ට දවස් 36යි. ඒ කියන්නේ මාසයේ දවස් 6ක් වගේ වෙනවා. මේගොල්ලොත් ඉන්නවා. දැන් මේගොල්ලොත් සාමාන්‍ය සෙන්ටිමීටරයක් සයිස් ඉන්නවා. පේනවනේ ඒගොල්ලන්ට. මේගොල්ලෝ හරියටම සෙන්ටිමීටරයක් සයිස් එක හරියටම ඉන්නවා. සේරම සමහර අය නිල් පාටයි සමහර අය සුදු පාටයි. මේත් ඉන්නවා කට්ටිය. සෙන්ටිමීටරයක් සයිස් එක තමයි මෙතන ඉන්නේ ඔක්කොම. ඔයගොල්ලන්ට පේනවා. ෆෝන් එකෙන් පොඩ්ඩක් ලොකුවට පේන හැටි සමහරවිට ගණන් ගන්න එපා. ඔයගොල්ලන්ගේ මේ සත්තු බලලා හිතන්න එපා මේගොල්ලෝ පොඩි. අපේ අය පොඩි මේ ෆෝන් එකේ ඉන්න අය ලොකුයි කියලා. එහෙම යන්නේ නැහැ. මේ ෆෝන් එකේ කැම් එකට තමයි පොඩ්ඩක් අර ලොකුවට පේන්නේ. මේගොල්ලෝ සෙන්ටිමීටරයක් සයිස් එකට ඉන්නවා. සෙන්ටිමීටර 1.2ක් වගේ සයිස් එකට ඉන්නවා. ඊට වඩා නම් පොඩ්ඩක්වත් ලොකු නැහැ. සමහර අය 10%ක් වගේ ඉන්නවා ලොකු අය. ඊට වඩා අනිත් 90ම මේ සෙන්ටිමීටර 0.2ක් වගේ ඉන්නවා. අයිතුරු කියන්නේ 80ක් වගේ තමයි සෙන්ටිමීටරයි 0.2ක් වගේ ඉන්නේ. අනිත් 10%ක් ඉන්න සෙන්ටිමීටර 1යි එහෙම ඉන්නවා. ඉතින් පොඩ්ඩක් බලන්න ඕනේ. ඉතින් මට පැටලෙනවා කියන්නේ යනකොට මට මතක නැහැ. හරිද? මෙතන ඉන්නේ නම් සෙන්ටිමීටරයක් සයිස් වගේ අය. තව ඉන්න එහෙම සෙන්ටිමීටර 1.2ක් වගේ ඉන්න අය. එතකොට සෙන්ටිමීටර 0.09ක් වගේ ඉන්න ඇති. ඒගොල්ලන්ට පේනවා මේගොල්ලෝ කලර් ඇවිල්ලා තියෙන්නේ. කලර් එන්න මම එහෙම දීලා තියෙන්නේ හිකාරි මයික්‍රෝ පැලට්ස්. දවස් 25 ඉඳන් මේගොල්ලන්ට දීලා තියෙන්නේ. වරල් පාත් වෙනා එහෙම දින්නේ 3 දෙනෙක් ඉන්නවා. අනික මම මේගොල්ලෝ කලර් සයිස් වලට බෙදුවේ නෑ. මම බෙදන්නේ ඉතින් මට හරි අමාරුයි වැඩි. ඒකින් හින්දා මම සයිස් වලට බෙදුවේ නෑ මේගොල්ලෝ. මේ ඉන්නේ දවස් 36 සයිස් බීටා ෆ්‍රයිලා තමයි මෙතන ඉන්නේ. මේ ලයිට් එකක් දාලා තියෙන මොකද කියලා කිව්වොත් දැන් මේගොල්ලන්ට කැම දාලා තියෙන එකකින් ලයිට් එකක් දාලා තියෙන්නේ. එන්න එහෙම තමයි මේක තියෙන්නේ මගේ ෆොන්ට් එක. ඊට පස්සේ මේක උඩින් බැලුවම මෙන්න මේ වගේ තමයි පේන්නේ. හොඳට පේනවා. ඊට පස්සේ යටින් බැලුවොත් ඔන්න හොඳ තමයි පේන්නේ. හරි යාළුවෝ. එහෙනම් අද වීඩියෝ එක නවත්තනවා. තව මොන හරි දැනගන්න ඕන මගේ මැසේජ් එකක් දාන්න නැත්නම් මට කෝල් එකක් ගන්න. මෙතන තියෙනවා බ්‍රයින් ෂීම්. එහෙනම් කොල්ලෝ වීඩියෝ එක නවත්තුවා.